ඔයා මුලින්ම කම්පියුටර් එකට CapCut ඇප් එක ඉන්ස්ටෝල් කරගන්න ඕනි. ඊට පස්සේ ඔයා ඒක ඕපන් කරගන්න ඕනි. CapCut එක ඕපන් කරගත්තට පස්සේ ඔයාට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි බලා ගන්න පුළුවන්. ඒක ඔයා ටච් කරගන්න ඕනි create project කියන එක. ටච් කරාට පස්සේ ටික වෙලාවක් ලෝඩ් වෙනවා. ඊට මෙන්න මේ විදිහට ඉන්ටර්ෆේස් එක ඊට පස්සේ ඔයා import කියන තැනින් ගිහිල්ලා ඔයාට ඕනි ඉමේජ්ස් ටික තෝරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයා වීඩියෝ එකේ thumbnail එකට background එකක් දාගන්න ඕනි. ඔයාට ඕනි background එක ගෙනල්ලා යට තියෙන image දාන තැනට දාගන්න ඕනි. ඉතින් මෙන්න මේ විදිහට පස්සේ ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ size එකක් දාගන්න ඕනි. ඊට පස්සේ අපි demo app එකේ logo එක මෙන්න මේ විදිහට පල්ලෙයට ඇදලා මෙන්න මේ විදිහට දාගන්න ඕනි. මෙන්න මේ විදිහට දාගත්තට පස්සේ ඔයගලන්ට පේන ඇති අපි thumbnail එකේ background ඉස්සරහට එන මේක. ඊට පස්සේ ඒකේ control panel එක වම් පැත්තෙන් බලා ගන්න පුළුවන්. ඒකෙන් මා size එක අඩු වැඩි කරගන්නවා. ඊට පස්සේ මම මේක ඕන තැනට ගිහින් තියාගෙන චුට්ට ඇල කරගන්න ඕන. ඊට පස්සේ මම ලයිට් එකක් වගේ තියෙන ඉන්නේ අයිකන් එක ගෙනල්ලා ආයි demo logo එකට පිටිපස්සෙන් දාගන්නවා. කියන්නේ එකට යටින් දාගන්න ඕන. ඊට පස්සේ අපි ඒක චුට්ටක් පොඩි කරගෙන demo app එක එහා පැත්තෙන් දාගන්න ඕනේ. කියන්නේ ඔයාලට මම පෙන්නන්න මෙන්න මේ විදිහට demo app එක යටින් දාගන්න ඕනේ. පොඩ්ඩක් දිලිසෙනවා වගේ පේන. ඊට පස්සේ මම ඒක අනිත් පැත්ත හරව ගන්න ඕනේ මේ විදිහට. ඊට පස්සේ මං ගාව තිබ්බ shoes දෙක ගෙනල්ලා මෙන්න මේ විදිහට demo app එක logo එකට උඩින් තියාගත්තට පස්සේ ඕගලන්ට පේන ඇති ඒකත් මෙන්න මේ විදිහට එනවා. ඔයාගේ background එකට. ඊට පස්සේ ඒකත් මං අර විදිහට අයිනකින් තියලා ටිකක්
පොඩි කරගත්තා. ඊට පස්සේ මම ෆෝන් අයිකන් එකක් ගන්න යනවා. කියන්නේ මම ඩවුන්ලෝඩ් කරගෙන තියාගත්ත එක ෆෝන් එක. එන්නේ ෆොටෝ එක ගෙනල්ලා ඒ ෂූස් දෙකට යටින් තියාගන්න ඕනේ. මොකද මම ෂූස් දෙක අස්සෙන් පේන විදිහට තමයි ෆෝන් එක තියන්නේ. ඊට කන්ට්‍රෝල් පැනල් එක ගාවට ගිහින් මම සයිස් එක අඩු වැඩි කරගන්නවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට පේන විදිහට ෂූස් දෙකට එහා පැත්තෙන් පේන විදිහට තමයි මම ෆෝන් එක තිබ්බේ. ඊට පස්සේ ඒකටත් අර මම ලයිට් එක වගේ තියෙන අයිකන් එක ගෙනල්ලා තියාගන්නවා. ඊට පස්සේ ඒකත් අපි මේ විදිහට ෂූස් දෙක ගාවට තියාගමු. මෙන්න මේ විදිහට ඔයගොල්ලෝ ඊට පස්සේ ලයිට් එක වගේ තියෙන එක ගෙනල්ලා මේක පිටිපස්සෙන් තියාගන්න ඕනේ. ඊට පස්සේ මම ඩ්‍රෝන් එකේ ෆොටෝ එක මේ විදිහට දාගන්නවා. ඒකත් අපි මෙන්න මේ විදිහට අයිනකින් තියාගන්න ඕනේ. ඔයගොල්ලන්ට ටෙස්ට් එක ගැන සිංහලෙන් දාන්න ටික දාන්න ඉඩ තියාගන්න ඕනේ. ඊට පස්සේ ඉස්සෙල්ල වගේම අර ලයිට් එක වගේ ගෙනල්ලා මම ඩ්‍රෝන් එකට යටින් දාගත්තා. මේ විදිහට ඔයගොල්ලෝ ඩ්‍රෝන් එකට එහා පැත්තෙන් තියාගන්න ඕනේ. මම ඒක හරව ගන්නවා ගානට. මම ඊට පස්සේ සයිස් එක චුට්ටක් පොඩි කරගත්තා. ඊට පස්සේ ස්මාර්ට් වොච් එකේ රූප ගෙනල්ලා මෙන්න මේ විදිහට තියාගන්න ඕනේ. ඊට පස්සේ ඒකත් මම පොඩි කරගන්නවා. ඊට පස්සේ අර වගේම ලයිට් එක වගේ තියෙන එක ගෙනල්ලා ස්මාර්ට් වොච් එකට යටින් දාගන්න ඕනේ. ඊට පස්සේ ඒක පොඩි කරලා ස්මාර්ට් වොච් එක ගාවට දාගන්න ඕනේ. ඒ කියන්නේ ඒක දිලිසෙනවා වගේ පේන්න අපි ඒක දාගන්නේ. ඊට පස්සේ මම හෙඩ්සෙට් එකේ ෆොටෝ එක ගෙනල්ලා මෙන්න මේ විදිහට දාගත්තා. ඒකත් පොඩ්ඩක් පොඩි කරගමු. ඒක මම මෙන්න මේ විදිහට අයින් තියාගන්නවා. ඊට පස්සේ මම මෙන්න මේ විදිහට රොබෝ කෙනෙක්ගේ රූපේ ගෙනල්ලා තියාගන්නවා.
මට හිතුණා ඒක ඩිලීට් කරන්න. ඒ කියන්නේ මේකට ගැලපෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ ඒක කුණුබක් වගේ තියෙන එක උඩ ටච් කරාම ඒක නිකම්ම අයින් වෙනවා. ඊට මෙන්න මේ ෆ්‍රී කියන ටැග් එක ගෙනල්ලා මම ටෙමු ඇප් එකට යටින් තියාගන්නවා. ඊට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් ඔයගලන්ට. මම කන්ට්‍රෝල් පැනල් එක ගාවට ගිහින් ඒකේ සයිස් එක පොඩ්ඩක් අඩු කරගන්නවා. මෙන්න මේ විදිහට අඩු කරගත්තට පස්සේ මම චුට්ටක් ඒක හරව ගන්නවා. මෙන්න මේ විදිහට ෂූස් එකට යහපැත්තේ පේන විදිහට තියාගන්නවා ෆ්‍රී කියලා. මම මේක හදන්නේ ටෙමු ඇප් එකෙන් නොමිලේ බඩුගමු කියන වීඩියෝ එකට තම්බ්නේල් එකක් විදියට. ඉතින් ඒක නිසා මම ෆ්‍රී කියන ටැග් එක ඕගලන්ට ඕන විදිහකට මේක හදා ගන්න පුළුවන්. වෙන වෙන ඒවා දාලා ඕගලන්ට ඕනම තම්බ්නේල් එක මේ විදියට ලීසියෙන්ම දැන් මම කියා දෙන්නේ වීඩියෝ ඒ තම්බ්නේල් එකට ටෙස්ට් එකක් දාගන්න විදිහ. ඉතින් මම ඔයගලන්ට ඕනෙම ෆොන්ට් එකක් උඩ ටච් කරගත්තට පස්සේ ඊට පස්සේ ඒක ගෙනල්ලා අපි මෙන්න මේ විදියට උඩින් දාගන්න ඕනේ. ඔයගලන්ට කැමති මේවා ගෙනල්ලා මෙන්න මේ විදියට තියාගන්න ඕනේ. ඊට පස්සේ ඒකේ පේනවා කන්ට්‍රෝල් පැනල් එක අපේ වම් පැත්තෙන්. මේක උඩ එකපාරට ටච් කරගෙන ඒකට ඕන එක දාගන්න ඕනේ. කියන්නේ දැන් මම දාගන්නවා සජෙව් ටෙක්නික් කියලා. ඊට පස්සේ මම ඒක යටින් ගෙනල්ලා තියාගෙන තුන්වෙනියට තියෙන මම මේ පෙන්නපු එන්නේ ඒක උඩ ටච් කරගත්තට පස්සේ ඔයගලන්ට ඇති වෙන ෆොන්ට් තියෙනවා මේ ඔක්කොම. ඔයගලන්ට ඕන විදිහකට දාගන්න පුළුවන් ඉතින්.